සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් 2024 A level exam ප්‍රතිඵල නිකුත් වන දිනය සම්බන්ධව අලුතෙන්ම ආපු නිවුස් එකක් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ විදියට නිවේදනයක් ඇවිල්ලා තියෙනවා. පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනට පළවන මාධ්‍ය වාර්තා වැරදි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව විවිධ මාධ්‍ය හරහා විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවන අසත්‍ය ප්‍රවෘත්ති මගින් නොමග නොයන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉතින් මේ විදිහට තමයි නිවේදනය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය සඳහන් කරලා තිබ්බා ප්‍රතිඵල එනවා කියලා. ඉතින් බොහෝ දුරට අනිවාර්යෙන්ම අප්‍රේල් අන්තිම සතිය වගේ වෙයි ප්‍රතිඵල නිකුත් කරන්න. සිංහල හින්දු අලුත් අවුරුදු පහුවෙලා තමයි අනිවාර්යෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්නේ. මොකද තාම සමහර විෂයන් වල ප්‍රැක්ටිකල් අවසන් වෙලත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම සිංහල හින්දු අලුත් අවුරුදු පහුවෙලා වගේ තමයි ප්‍රතිඵල නිකුත් වීමට බොහෝ ඉඩ කඩ තියෙන්නේ. ඉතින් මේ වගේ අලුත්ම නිවුස් අප්ඩේට් පිළිබඳ තොරතුරු දැනගන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.